අයිබෝන් සියලු දෙනාටම අද අපි 2018 O level විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව. ඒකේ ගිණුම් කරන දින්ජන් සහ ගිණුම් කරන සමීකරණ කොටසෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම වගේ අහන ප්‍රශ්නයක් ගිණුම් කරන සමීකරණ කොටස. ඒකට සූදානම් වෙලා හිටියොත් හොඳට ඒකේ ඒ ලබා දෙන ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද බලමු 2018 ප්‍රශ්නෙන් මේ විභාගයට අහලා තියෙනවා. ඉතින් ඒකට උත්තරේ ගොඩනගන විදිය චුට්ටක් බලමු. right. පස්වෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් අහන්නේ. පහේ එක. වත්කමක් කියන්නේ කුමක්ද? right. වත්කමක් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. මේක වත්කමක් කියන්නේ කුමක්ද කියන එක වත්කමක ලක්ෂණ තුනෙන්ම මේ නිර්වචනය ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපිට හිතන්න පුළුවන්. අපි දැන් ගෙවන කාලේ අපි වර්තමාන කාලයේ විදිහට අරගෙන පහුවිච්ච කාලයේ අතීත කාලයේ විදිහට ගමු. මම මේක 20යි 20 කියනවා. මේක 20යි 25 දැන් අපි ඉන්න කාලය. මේක අනාගත කාලය. right. ඒතකොට මේක 20යි 20 පිළිමු. පහින් යන්නේ 6යි කියලා. හරි. මේක මෙන්න මෙහෙම ගොඩනගා ගමු. දැන් මේ වර්තමාන කාලයේ ව්‍යාපාරයේ මෝටර රථයක් තියෙනවා කියලා හිතන්න ව්‍යාපාරයට අදාළව. මෝටර රථයක් තියෙනවා. ඔක තමයි අපිට දැනට තියෙන වත්කම. වත්කම මොකක්ද කියලා නිර්වචනය කරන්න යන්නේ. මේ මෝටර රථයේ වර්තමාන කාලයේ ව්‍යාපාරයේ තියෙන්නේ අපි හිතමු මේ මෝටර රථය මිලදී ගත්තේ 20යි 20. මිලදී ගන්නවා කියලා කියන්නේ ගනුදෙනුවක්. එහෙනම් අද මේ මෝටර රථයේ තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් නිසා. පළවෙනි එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. right. දැන් මේ මෝටර රථය පාවිච්චි කරන්නේ ව්‍යාපාර ආයතනය. ඒ වගේම පාලනය කරන්නේ ව්‍යාපාර ආයතනය. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන. අපි යනවා අනාගතයට. මෝටර රථයක් ව්‍යාපාර ආයතනයේ නිකන් තියන් ඉන්නේ නැහැ ලස්සනට මෝටර රථ තියෙනවා. මෝටර රථ විකුණන ආයතනයක. සාමාන්‍යයෙන් මෝටර රථයක් ව්‍යාපාර ආයතනයේ තියෙනවා කියලා කියන්නේ ඒ මෝටර රථයේ ව්‍යාපාර ආයතනයේ තියාගෙන ව්‍යාපාරයට ප්‍රතිලාභයක් ගේනවා. උදාහරණයක් විදිහට එළවලු ව්‍යාපාර කරන ආයතනයක් නම් මෝටර රථයේ ලොරියක් වගේ තියාගෙන ඒ ලොරියෙන් එළවලු ප්‍රවාහනය කරලා ව්‍යාපාර ආයතනයට ප්‍රතිලාභයක් ගේනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන දෙනු ලබන. එතකොට තමයි දැන් මේ වත්කමක නිර්වචනය කරනකොට මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඔයාලට නිර්වචනය ගොඩනගා ගන්න පුළුවන්. ඔක පළවෙනි එකක් බලමු මෙන්න මෙහෙම. වත්කමක් යනු කමාවක් දැම්මා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මගින් බිහිවන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙනු ලබන දෑ. වත්කමක් කියන්නේ ඔන්න ඔක. එතකොට වත්කමක ඔන්න ඔය කතන්දරේ ලියවිලා තියෙන්න ඕන.
බලමු අපි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. හිමිකම් ගිණුම් වලට අදාළ දිත්ත සටහන් මූල ධර්මය ලියන්න. right. මේක ආයන්නෙන් අහනවා හිමිකම් වලට අදාළ දිත්ත සටහන් මූල ධර්ම. අපේ ගිණුම් මූල ධර්ම ගිණුම් වර්ග 5ක් තියෙනවා. ඒකේ හිමිකම් වලට අදාළ එක අහන්නේ. හිමිකම් වලට මෙන්න මෙහිමයි. හිමිකම් වලට හිමිකම් අඩුවීම හර වැඩිවීම බැර. ඔක තමයි උත්තරේ. හිමිකම් අඩුවීම හර වැඩිවීම බැර. right. දෙවෙනි එක. පහත් සඳහන් වන්නේ ලීබඩු වෙළඳසැලක සිදු වූ ගනුදෙනු දෙකකි. ලීබඩු වෙළඳසැලක. ඒතර ව්‍යාපාරය අපිට මේ උත්තර ලියනකොට ප්‍රශ්න වලට වැදගත්ම වෙන දේ තමයි ව්‍යාපාර ආයතනයේ මොන ව්‍යාපාර කටයුතුද නියැලලා ඉන්නේ කියන එක. ඒක අනුව තමයි අපි උත්තර ලියන්න ඕනේ. මොකද ඒක සැහෙන වැදගත් වෙනවා. දැන් මෙතනදී කළමනාකරුගේ ප්‍රයෝජනය සඳහා විදායක පුටුවක් රුපියල් 20000කට ලක්මාල් ලීබඩු වෙළඳසැලෙන් ණයට ගැනීම. ඊළඟ රුපියල් 15000ක මේසයක් කසුන්ට ණයට විකිණීම. ඉහත එක් එක් ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත සඳහන් කරන්න කියනවා. right. මෙන්න මෙහෙමයි. දෙවෙනි එක අපි ඉස්සලාම මූලාශ්‍ර ලේඛනය මේ පැත්තට ගමු. මූලාශ්‍ර ලේඛනය මේ පැත්තට ගමු. මූලික සටහන් පොත. right. පළවෙනි එක එතකොට තියෙන්නේ දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා පුතේ කළමනාකරුගේ ප්‍රයෝජනය සඳහා. ඒ කියන්නේ ව්‍යාපාරය භාවිතා කරන්න. පාවිච්චි කරන්න තමයි මේ භාණ්ඩය අරන් තියෙන්නේ. ඒක පළවෙනි කාරණාව. අනිත් එක ලක්මාල් ලීබඩු වෙළඳසැලෙන් ණයට අරගෙන තියෙන්නේ. මුදල් වලටත් නෙමෙයි අරන් තියෙන්නේ ණයට. ඒක ණයට ගැනුම් ජර්නලයට කොහොටම දාන්න බෑ. ණයට ගැනුම් ජර්නලයට අපිට දාන්න පුළුවන් වෙන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ණයට ගන්න භාණ්ඩ විතරයි. දැන් මෙතන අරන් තියෙන්නේ ව්‍යාපාරේ පාවිච්චි කරන්න. ව්‍යාපාරේ පාවිච්චි කරන්න ගත්තනම් අපිට ඒට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරය. ඊට අදාළ මූලික සටහන් පොත වෙන්නේ පොදු ජර්නල්. ඊළඟ එක රුපියල් 15000ක මේසයක් කසුන්ට ණයට විකිණීම. විකුණන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම විකිණීම වෙන්න පුළුවන් කොටස් දෙකයි. එකක් මුදලට වෙන්න පුළුවන් අනිත් එක ණයට වෙන්න පුළුවන්. මුදලට වික්කොත් කොහෙද අපි මූලික සටහන් පොත වෙන්නේ මුදල් පොත විකුණුම් නිසා මුදල් ලැබීමක් මූලාශ්‍ර ලේඛනයේ ලදු පත. ණයට වික්කට පස්සේ මූලික සටහන් පොත වෙන්නේ විකුණුම් ජර්නලය. මූලාශ්‍ර ලේඛනය වෙන්නේ විකුණුම් ඉන්වොයිස්. අපිට මෙතනින් අදාළ වෙන්නේ මෙන්න මේ කතාව. එහෙනම් මේකේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? විකුණුම් ඉන්වොයිස්. මූලික සටහන් පොත වෙන්නේ මොකද්ද? විකුණුම් ජර්නල්. විකුණුම් ජර්නල්. right. ඒකට මේ ප්‍රශ්නෙට උත්තරය කොහොමද ලියන්නේ අපි? ඊළඟ පොතේ අපිට සමීකරණයක් තියෙන්නේ ඒකේ ගණදෙනු අතරම 4යි දාන්න තියෙන්නේ 5ක් තිබ්බට එකක් දාලා තියෙන්නේ ගණදෙනු 4ක් තියෙනවා ඒක ගිණුම් කරන සමීකරණයට දාන්න තියෙන්නේ ඊට පස්සේ පොඩි ප්‍රශ්න ටිකක් අහනවා අපි කොහොමද බලමු මේකට උත්තර ලියන්නේ මේක මම කන්න සිද්ධ වෙනවා මෙතනදී right මම සමීකරණ මෙහෙම දාගන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා
ඒකේ වත්කම් කෑලි 3යි. ලී බඩු උපකරණ තියෙනවා. තොගේ තියෙනවා, මුදල් තියෙනවා. ලී බඩු උපකරණ තියෙනවා. තොගේ තියෙනවා. මුදල් තියෙනවා. සමානයි. හිමිකම එහෙමමයි. වගකීම් බැංකු ණය ණය විද්දන්න නැත්තේ. බැංකු ණය ණය. රයිට්. මෙතන ගණිතනු ටික අපි දාගමු පිළිවෙලට. එහෙන් දාගෙන යන්න. ආරම්භක ශේෂය මේක කොහොමද? ආරම්භක ශේෂයේ තියෙනවා 1 දිනට ශේෂය. ලී බඩු උපකරණ 1.60යි, තොගේ 70යි, මුදල් 25යි. 1.60යි, තොගේ 70යි, මුදල් 25යි. සමානයි. 2.35යි හිමිකම, බැංකු ණයක් නැහැ. ණය හිමි 20යි. 2.35යි ණය නැහැ, ඍණ නෙවෙයි නැහැ කියන එක. ණය හිමි 20යි. රයිට්. ඔය ටිකනේ. දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා. පළවෙනි එක තියෙන්නේ රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම එක දීලා තියෙන්නේ. ඇත්තට බැංකු ණයක් ගත්තට පස්සේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. ගත්තේ ණයට හින්දා බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඊළඟ රුපියල් 50000ක් වටිනා විදුලි උපකරණ තොගයක් ණයට ගැනීම. 50000ක් වටිනා විදුලි උපකරණ තොගයක් ණයට අරන් තියෙනවා. දැන් ණය මම කලින් ප්‍රශ්න පත්‍රයක් කතා කරලා තිනවා. තොගයක් ගන්න පුළුවන්. අපි ගැනුම් කියලා කියමුකෝ. කොටස් දෙකයි. එකක් මුදලට ගන්න පුළුවන්, අනිත් එක ණයට ගන්න පුළුවන්. රයිට්. මෙතන අදාළ දෙන්නේ ණයට ගත්තොත් බිහි වෙන්නේ කවුද? ණය හිමි. එහෙනම් මෙතන ණය හිමි බිහි වෙනවා කීයකද? රුපියල් 50000ක. තොගේ කියන්නේ වත්කමක්. ඒ වත්කම වැඩි වෙනවා ව්‍යාපාරයේ තොගේ එනවනේ. ඒතර ඒක වැඩි වෙනවා. තොගේ වැඩි වෙනවා. රයිට්. ඊළඟ කතන්දරේ ණය හිමියන්ට 8000ක් මුදලින් ගෙවීම. ඔව්. 8000ක් මුදලින් ගෙවලා තියෙනවා. ගෙව්වා කියනකොටම තේරෙන්න ඕනි මුදලින් ගෙවුවට පස්සේ මුදල් එළියට යන්නේ. එහෙනම් මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා කියන්නේ මුදල් අඩු වෙනවා. රුපියල් 8000 මුදල් අඩු වෙන්න ඕනි. ගෙවලා තියෙන ණය හිමියොන්ට අපි දැන් ණය හිමියෝ 70000ක් ඉන්න ඔක්කොම 70000ක් ඉන්න ඕනේ නැහැ. දැන් අපි 8000ක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ණය භාගය අඩු වෙනවා. රුපියල් 8000කින් අඩු වෙනවා. හතරවෙනි එක 25000 පෙරවැය වූ විදුලි උපකරණ තොගයක් 40000කට අත්තිර මුදලට විකුණලා තියෙනවා. 25000 වටිනා තොගයක්. මෙන්න මේ තොගය. වික්කට පස්සේ ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. එළියට යන්නේ. එහෙනම් තොගේ එළියට යනවා. විකුණලා තියෙන්නේ අත්තිට මුදලට. මුදලට විකුණනකොට ව්‍යාපාරයේ මුදල් එනවා ව්‍යාපාරයට. 40000ක් ව්‍යාපාරයට එනවා. දැන් 25000 එකක් 40000ට වික්කට පස්සේ පේනවා මෙතන රුපියල් 15000ක් ලාභයි. ලාභය අයිති කාටද? ව්‍යාපාරයේ හිමිකරුට. 15000 මේක ලාභය. පස්වෙනි එක සමන්ත පුද්ගලික ප්‍රයෝජනය සඳහා 5000ක් ව්‍යාපාරයේ මුදලින් ගැනීම. මුදලින් ගත්තා කියනකොටම තේරෙනවා ව්‍යාපාරයේ මුදල් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. දැන් ව්‍යාපාරයේ තියෙන සල්ලි ගත්තම අනිවාර්යෙන්ම හිමිකම මොනවා වෙනවද? හිමිකම අඩු වෙනවා. එයා යොදපු මුදල් ප්‍රමාණය 5000ක් තමයි වරන් තියෙන්නේ. ඒකට හිමිකම අඩු වෙන්න ඕන. මේක තමයි දැන් අපේ කතන්දරය. අපි මෙන්න මෙහෙම කරමු. මේක ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි පොඩ්ඩක් තුලනය කරගමු. ලී බඩු උපකරණ 1.60යි.
තොගය 50යි 70යි 1යි 20යි 1යි 20යි 95යිනේ 95යි මුදල් 1යි 25යි 1යි 65යි 1යි 60යි 1යි 52යි 15ක් ආවට පස්සේ 2යි 50යි 2යි 45යි ලක්ෂයයි 70යි 22යි right එතකොට මෙතන හරියනවා ඇති නේද මේ පැත්ත එකතුව අපි ගමු මෙන්න මෙහෙම 2යි 45යි ලක්ෂයයි 1යි 62යිනේ එහෙම ගමු 7යි ටයිම් දෙකක් විතර 407යි මෙතන 1යි 60යි 95යි 57යි 9යි 15යි මෙන්න දෙයක් විතරයි 2යි 407යි හරි එතකොට දෙපැත්ත හරියනවා 407යි දැන් මේක යහනවා ඊළඟ 1.31 දිනට සමන්තගේ ව්‍යාපාරයේ පහදා අයිටම් වල අගය හොයන්න කියනවා. ජංගම වත්කම්. දැන් මෙතනදී ජංගම වත්කම් කොටස් දෙකයි ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් වෙන්නේ මෙන්න මේ දෙක. තොගය සහ මුදල්. එහෙනම් ජංගම වත්කම් කියන එකට ලියන්න ඕනේ. තොගය 95000යි. මුදල් 1.52යි. දෙකයි 47යි. රුපියල් 2,47,000යි. ජංගම නොවන වත්කම් ඇත්තටම මේක එකයි තියෙන්නේ. ලීවඩු උපකරණ විතරයි. පැය 60යි. රයිට් අපි බලමු ඊළඟ එකෙන් අහන්නේ ජංගම වගකීම් සහ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. අපි බලමු මොනවද කියලා. ජංගම වගකීම්. එච්චරයි. ජංගම වගකීම් කොටස් දෙකයි ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. බැංගුණයි කියන්නේ ජංගම නොවන වගකීමක්. නයිම කියන්නේ ජංගම වගකීමක්. එහෙනම් ලීසි මේකට උත්තරේ ලියන්න. තුන්වෙනි එක විදිහට මම ගන්නවා. ජංගම නොවන වගකීම් වලට ඔයාලා උත්තරේ දාලා දෙනවා ලක්ෂයක්. රුපියල් උත්තරේ හරි. ඊළඟ ජංගම වගකීම් විදිහට රුපියල් 62000 දාලා right. එතකොට මේ අන්තිම කොටසට උත්තරේ මේ තියෙන්නේ ඊළඟ කොටස උත්තරේ. මේ ඔක්කොම ලකුණු හතරක් හම්බෙන්නේ. ටක් ගාලා මේ ටික හදා ගන්නත් ඕන වියාව. මේ පේපර් එකේදී. ඉතින් ඒක තමයි ඔයාලට තියෙන චැලෙන්ජ් එක. ගිණුම් කරන කොටස විශේෂයෙන් කරනකොට කාලයත් එක්ක පොඩි සටනක් දෙන්න වෙනවා. ඒකට ප්‍රැක්ටිස් එක තමයි කරන්න ඕන එකම දේ. ඉතින් හොඳ පුහුණුවක් තියෙන්න ඕනි. එතකොට මේ වගේ ගානක් ටක් ගාලා හදා ගන්න පුළුවන්. වේලාව කළමනාකරණය කර ගැනීම ගිණුම් කරණයේදී විශේෂයෙන්ම බලපාන දෙයක්. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න පත්‍රයේ විදිහට 2017 පේපර් එකට කොහොමද උත්තර ලියන්නේ කියලා බලමු ගිණුම් කරන සමීකරණ කොටසට. right. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.